හලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක මොකක්ද කියලා දැනටමත් ඔයාලා දන්නවා ඇති. මීට කලින් මම වීඩියෝ එකක් කරා ආසරි හොස්පිටල් එකේ හොස්පිටල් බෑග් එක සම්බන්ධ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බැරිවෙ නැත්නම් ගිහින් බලන්න. මම කාඩ් එකක් වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් එතනදී කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා ආසරි හොස්පිටල් එකේ සර්විස් එක කොහොමද සහ මට බිල් එක කොච්චර ගියාද කියන එක. ඉතින් අද මම කතා කරන්න හදන්නේ ඒ සම්බන්ධව. ඇත්තටම මම දැනටත් පරක්කුයි මේ වීඩියෝ එක ගේන්න. මොකද මීට කලින් ගේන්න තිබ්බ වීඩියෝ එකක්. ඒකම සෝරි කියනවා වීඩියෝ එක ගේන්න පරක්කුණාට. අපි මෙහෙනම් වීඩියෝ එකට. මුලින්ම ආසිරි හොස්පිටල් එකේ සර්විස් එක හොඳයිද කිව්වොත් ඇත්තටම හොඳ නැත්තම් මම අද මේ වීඩියෝ එක කරන්නේ නැහනේ. සර්විස් එක හොඳයි. මම ගියේ නුවර ආසිරි හොස්පිටල් එකට. ඉතින් එතනදී මුලින්ම කියනවා ડોක්ටර් කවුද කියලා. ඉතින් ડોක්ටර්ත් කවුද කියලා අහලා තිබුණා සමහරක් අය. මගේ ડોක්ටර් තමයි ප්‍රොෆෙසර් චතුරරත්නායක. ඉතින් බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලා ඩිලිවරි එක වෙනකම් මම ડોක්ටර්ත් එක්ක තමයි බබාව බලන්න ගියේ. ඩිලිවරි එක කරේ ඔක්කොම ડોක්ටර්ත් එක්ක තමයි කරගත්තේ. මම C section ඩිලිවරි එකක් තමයි ડોක්ටර්ගෙන් ඉල්ලගත්තේ. ඉතින් ડોක්ටර් කිව්වට පස්සේ it's okay ප්‍රශ්නයක් නැහැ කියලා මට C section ඩිලිවරි එකක් කරමු. ඒතකොට සාමාන්‍යයෙන් බබාව සති දෙකකට වගේ කලින් ගන්නවා. සාමාන්‍යයෙන් අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා පහවදාට තමයි ගොඩක් දුරට බබාව ගන්නෙ. මම හිටියේ 28 වෙනිදා ඇඩ්මිට් වෙන්න. 29 වෙනිදා බබාව ගන්න. නමුත් මට 28 වෙනිදා ඇඩ්මිට් වෙලා 28 වෙනිදා බබාව ගන්න වුණා. ඉතින් එතනදී මම හොස්පිටල් එකට ගියාට පස්සේ ඉතින් යාළුවා මම චෙක් කරලා බබාව චෙක් බලලා ඉතින් හැමදේම කළා. යාළුවා ડોක්ටර්ට කෝල් කරලා මොකද කරන්නේ අහලා හැමදේම ඉක්මනින් හොයලා බලලා කරා. ඉතින් හවස 5යි ගානක් වෙද්දි බබාවත් ගත්තා. ඒ වෙලාවේ ඉඳලා ගෙදර එනකම්ම යාළුවා පිටින් විට අපි ගැන හොයලා බලනවා සහ අපිට උපදෙස් දෙනවා. මොකද අපි අලුත් අම්මා කෙනෙක් නොවුණා. අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. කොහොමද බබාව බලාගන්නේ? මෙහෙම දෙයක් වුණොත් අපිට කතා කරන්න, කිරි දෙන්නේ කොහොමද? ඉතින් මේ හැමදේම ගෙදර එනකම්ම යාළුවා පැය දෙකෙන් දෙකටවත් අඩුම තරමේ සමහරවිට කරදරයක් දෝත් කියලා හිතෙනවා. නමුත් ඇත්තටම ડોක්ටර්ස්ලා එනවා, නර්ස්ලා එනවා, අපි ගැන බලනවා. පැය දෙකෙන් දෙකටවත් අඩුම තරමේ යාළුවා එනවා රූම් එකට. ඇවිල්ලා අපෙන් විස්තර අහනවා, කොහොමද අමාරුකම් අහනවා, බබාව කොහොමද අහනවා. ඉතින් මේ හැමදේම යාළුවා හොයලා බලනවා. ගෙදර එනකම්ම. ඊට පස්සේ කෑම්බීම ගැන කිව්වොත් එහෙම යාළුවා අපිට පොඩි ලිස්ට් එකක් දෙනවා මේ මොනවද උදේට කන්න දවල්ට කන්න. ඉතින් අම්මට තමයි කෑම දෙන්නේ. එතනදී අපිට කැමති දෙයක් ගන්න පුළුවන්. ඉන්දියාප බත්න ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් කෑමත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඩෙසර්ට් එකක් දෙනවා. එහෙම ඒ වගේම තමයි රූම් එකේ තව කෙනෙක් ඉන්නත් පුළුවන්. කාට හරි හස්බන්ඩ් එහෙම නැත්නම් අම්මට පොඩි තැනක් තියෙනවා. එතන ඉන්න පුළුවන්. ඉතින් සර්විස් එක ගැන කිව්වොත් කෑම ගැන කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. අනිත් එක තමයි යාළුවා මම දවස් 3ක් වගේ හිටියා. මං හිතන්නේ මං ඉස්සරහට හරියටම ඩේට්ස් ටික කියන්නම්. ඉතින් මේ දවස්වල හිටපු දවස් ටිකේ යාළුවා අනිවාර්යයෙන්ම උදේට ඇවිල්ලා අපේ රූම් එක ක්ලීන් කරනවා. අපේ බෙඩ් ෂීට් මාරු කරනවා. ඒ පැත්තෙන් ඒකත් හරිම නීට් සහ පිළිවෙලයි පිරිසිදුයි. ඒ හැමෝම හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඕන දෙයක් කතා බහ කරලා අපිත් එක්ක ඉන්නවා. සර්විස් එක ගැන කිව්වොත් ඉතින් ඔය ටිකනේ. ඔන්න ඔය ටික ඇත්තටම සර්විස් එක හොඳයි. ඊට පස්සේ පේමන්ට්ස් ගැන කිව්වොත් කොච්චර වියදමක් ගියාද කියලා මම ඔයාලට බබාව හම්බෙන්න ඉන්න දවසේ ඉඳලම කියන්නම්. ඒ කියන්නේ මම බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත දවසේ ඉඳලම මන්ත්ලි ගියේ ආසිරි හොස්පිටල් එකට ડોක්ටර් චතුර හම්බෙන්න. එතකොට මට ඉතලම මම පොසිටිව්ද කියලා බැලුවා සාමාන්‍ය ලැබ් එකකින්. ඉතින් ඒක බලාගෙන ડોක්ටර් හම්බෙන්න ගියා. සාමාන්‍යයෙන් එතකොට කයිලිට සති 14ක් නෙමෙයි මේ සති දෙකක් 4ක් වගේ වෙන්න ඕනේ. ඒ වගේ කාලයක් ඇතුළත මොකද මම දැනගෙන හිටියා. නමුත් අපිට නිවාඩු දෙන්නත් ඉතින් ඒකත් බලලා ෂේප් එකේ නිවාඩු දවසට ගියා. පරිස්සමෙන් හිටියා. ඉතින් ડોක්ටර් හම්බෙන්න යනකම් යමුදින් ඉන්නවද කියලා ලොකු දවසක් නෙමෙයි පොඩි දවසක්. ඉතින් ඒකත් බැලුවට පස්සේ ඊට පස්සේ පළවෙනි දවසේ සාමාන්‍ය රුපියල් 15000ක් වගේ ගියා. ස්කෑනින් එකට ડોක්ටර් චැනල් කරන්නයි බෙහෙත් වලට. මං හිතන්නේ එච්චර ගාණක් ගියේ එතන ස්කෑන් එක කරේ. එතකොට බබා චූටිනේ ගොඩක් හැදිලා නැති නිසා කැමරාවක් දාලා තමයි බැලුවේ. ඉතින් එතනදී
මම හිතන්නේ 15000ක් ගියේ නැහැ 15000ට කිට්ටු මුදලක් වගේ ගියා සාමාන්‍යයෙන් පළවෙනි ස්කෑනින් එක නිසා. ඒ කියන්නේ මේ ඔක්කොම ડોක්ටර්ට channel කරන්නයි බෙහෙත් වලටයි ස්කෑන් එකටයි යාලා අනිවාර්යෙන් අපිට වගේ ෆොටෝ එකක් දෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මට මාසෙට ගියේ රුපියල් 6000ක් 7000ක් ඔය වගේ ප්‍රමාණයක් තමයි. ඒත් බෙහෙත් වලටයි ડોක්ටර්ව channel කරන්නයි. රුපියල් 60000ක් 50000ක් 60000ක් වගේ ගිහින් තියෙනවා බබාව හම්බෙන්න කලින්. ඊට පස්සේ කොහොම හරි අන්තිම සාමාන්‍යයෙන් ડોක්ටර්ව හම්බෙන්න අන්තිම දවස් තියෙනවානේ. මොකද ඒ වෙනකම් මම ડોක්ටර්ට කියලා තිබෙන්නේ ડોක්ටර් මම ප්‍රයිවට් හොස්පිටල් තමයි එන්නේ සහ C section ඩිලිවරි එක කරලා තමයි කැමති. ආසිරි හොස්පිටල් එකේ තමයි ඩිලිවරි කරන්න හිතාගෙන ඉන්නේ කියලා මම ඒ වෙනකම් ડોක්ටර්ට කියලා තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ડોක්ටර් එන්න කියනවා අන්තිම ස්කෑන් එකට කලින් ඔය දෙපාරක් විතර ડોක්ටර් හම්බෙනවනේ. එතකොට ඊළඟ අන්තිම හාට හම්බෙන එකේදී නෙමෙයි ඊට කලින් එකේදී මම ડોක්ටර්ව ගැන දැනුවත් කරා. එතකොට ડોක්ටර් අපිට දිනයක් දෙනවා ડોක්ටර්ත් එක මාක් කරගෙන මේ දවසේ ඇඩ්මිට් වෙන්න. අපි ඊළඟ දවසේ හරි කොහොම හරි ඒ දවසේ ඒ විදිහ බලලා බබාව ගමු කියලා තමයි කියන්නේ. ඇඩ්මිට් වෙච්ච විදිහ කියනවා නම් මම 28 දවල් 2ට තමයි ඇඩ්මිට් වෙලා තියෙන්නේ. මම හිතන්නේ එකමාරට විතර අපි ගියා. එයාලා 2ට වගේ තමයි ඇඩ්මිට් වෙන එක දාලා තිබුණේ. එකමාර එතන වැඩ ටිකක් තියෙනවා ෆෝම්ස් පුරවන්න අර හිමේ. එතකොට 2ට වගේ ඇඩ්මිට් වුණා. එතකොට අපිව ඉස්සලාම OPD එකෙන් අරගෙන එතනින් අපිව බලලා ඉවර වෙලා ෆෝම්ස් ටිකක් පුරවගෙන ඇඩ්වාන්ස් එකක් ගන්නවා 30000ක් විතර අරගෙන අපිව රූම් එකට දානවා. රූම් එකට කොහොමද දාද්දි 2:00 වගේ වෙන්න ඕනේ. ඊට පස්සේ ડોක්ටර්ට කෝල් කළා. ડોක්ටර් කෙනෙක් හැමදේම අහලා ඉවරලා මට කිව්වා 5:30ට විතර තියටර් එකට ගන්නවා බබාව ඊට පස්සේ ගන්නවා කියලා. 28 ඇඩ්මිට් වුණාට පස්සේ 29 කොහොමත් අපි ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් යාලා එක දවසක් තියාගෙන ඊළඟ දවසේ සාමාන්‍යයෙන් බබායි අම්මයි දෙන්නම හොඳින් නම් ඩිස්චාර්ජ් කරනවා. එතකොට සාමාන්‍යයෙන් යාලා කියන ගානේ යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටික පොඩි ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. මම දන්න තරමින් එහෙම තමයි ඔයාලා චුට්ටක් බලන්න. හැබැයි මොනවා වුණත් එයාලා දෙන පැකේජ් එකට අනුව තමයි අපි ලෑස්ති වෙලා යන්න ඕනේ. රයිට්. ඊට පස්සේ සාමාන්‍ය දැන් මට උනේ 30 බැලුවා 30 අපි එන්න ලෑස්ති වෙලා ඉද්දී බබා කහ වෙනවා කියලා කිව්වා. ඉතින් ඒකත් එක්ක එන්න බැරි වුණා. ඉතින් ඒකත් මම කියන්නම් බබා කහ වුණාට පස්සෙත් හොස්පිටල් එකෙන් සෑහෙන්න මහන්සි වුණා එයාව රිකවර් කරගන්න. ඒ හින්දා අපිට 31 තමයි එන්න උනේ. එතකොට මම 28 ඇඩ්මිට් වුණා. 29 හිටියා 30 හිටියා 31 12ට විතර ඩිස්චාර්ජ් වුණා. මට ගියපු ගාන කියන්නම් මම. ටෝටල් බිල් amount එක මට ගියපු ෆුල් බිල් එක මුළු වියදම 3,19,542යි 732ක්. එතකොට මෙතෙන්ද ඔය පැකේජ් එක ඉන්ක්ලූඩ් වෙනවා ස්ටෑන්ඩඩ් රූම් එක, තියටර් චාර්ජ් එක, පේෂන්ට් මීල් එක, කියන්නේ අම්මගේ මීල් එක සහ බේබි BCG වැක්සින් එක. බේබි BCG වැක්සින් එක. ඔන්න ඔය හතර ඉන්ක්ලූඩ් වෙනවා පැකේජ් එකට. තොරතුරු කියන්නේ වැඩි විස්තර ඩීටේල්ස් ටිකක් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ වෙද්දි කොහොමද කියලා. එතකොට අනිවාර්යෙන් විශේෂයෙන් කියන්න ඕනේ මම 2025 මාර්තු 28 වෙනිදා තමයි මේ ගාන ගියේ. එතකොට මට එවලා තිබ්බ පැකේජ් එක ඇවිල්ලා normal delivery එකක් නම් 2 days වලට 2 days without doctor fee 1,12,000ක් වෙනවා. doctor fee එකත් එක්ක 2,22,000ක් වෙනවා. ඊට පස්සේ cesarean සැත්කම කියන්නේ cesarean package එකක් නම් without doctor fees 1,45,000ක් වෙනවා. ડોක්ටර් ෆී එකත් එක්ක 3,20,000ක් වෙනවා. එතකොට සීසේරියන් සැත්කම තමයි මම ගත්තේ. ඉතින් සීසේරියන් සැත්කම සාමාන්‍යයෙන් 3 days යාලා තියාගන්නවා. එතකොට full package එකම 3,20,000ක් වෙනවා. ඉතින් මට ගිය හරියටම ඒ ගාන ගියා. ඉතින් ওই විදිහට තමයි 2025 මාර්තු මාසේ ගියේ. එතකොට මම දැන් මේ වීඩියෝ එක කරන්නේ අනේ මට සමා වෙන්න මේ වීඩියෝ එක ගේන්න පරක් වුණාට ආයෙමත් අද ඇවිල්ලා 2025 දෙසැම්බර්. එතකොට මේ වෙනකොට පැකේජ් එක මම කියන්නම්. මේ වෙනකොට normal delivery එකක් නම් 2 days වලට normal delivery එකක් නම් 2 days වලට 1,36,000ක් වෙනවා without doctor fees. doctor fee එකත් එක්ක ඩොක්ටර් ෆී එකත් එක්ක 2,75,000ක් වෙනවා normal delivery එකක් නම්
ෆුල් පැකේජ් එක 2,75,000යි. එතකොට සීසේරියන් සෙට් කමක් නම් ඒ කියන්නේ සීසේරියන් පැකේජ් එකේ එනවා without doctor fees 3 days වලට 1,76,000යි doctor fee එකත් එක්ක 3,75,000යි doctor fee එකත් එක්ක 3 days වලට. එතකොට full amount එක කියන්නේ doctor fee එකත් එක්ක full amount එක full bill එක වෙන්නේ 3,75,000. ඔයාලට මම කලින් කිව්වා මොනවද මේක include වෙන්නේ කියලා. standard AC room එක, standard AC room එක, theater charge එක, BCG vaccine එක බබාගේ සහ අම්මගේ meal එක මේකට add වෙනවා. එතකොට ඔන්න ওই විදිහට තමයි මේ වෙනකොට package එක යන්නේ. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් ආසිරි hospital එකට call කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට ගිහින් කතා කරගන්න පුළුවන්. එතකොට එයාලා ওই විස්තර ටික දෙනවා. ඉතින් මේ වෙනකොට තමයි ඒ කියන්නේ දැන් ඔය අන්තිමට කිව්වේ මේ වෙනකොට එයාලගේ packages යන විදිහ. ඉතින් මම හිතනවා මම ගත්ත හොඳ තීරණයක් තමයි ආසිරි hospital එකේ delivery එක arrange කරගත්ත එක, plan කරගත්ත එක. ඉතින් මගේ ජීවිතේ විශේෂ දවසක් ඒක සහ භයානක සහ සුන්දර අවස්ථාවක්. ඉතින් ඒ දවස හරි ලස්සනට කරලා දුන්න ආසිරි ස්ටාෆ් එකට සහ මගේ ડોක්ටර්ට තෑන්ක් කරනවා මම මේ වීඩියෝ එකේදී සහ අවස්ථාවක් කරගන්නවා එක. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඔයාලා මං හිතනවා මේ වීඩියෝ එක බලන්නේ යම්කිසි එක්ක ආසිරි hospital එකේ යන්න හිතන් ඉන්න කෙනෙක් හරි බබෙක් ගේන්න හිතන් ඉන්න කෙනෙක් හරි වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් මේ වගේ hospital එකකට යන්න බලන්න. ඉතින් මොකද experience එක very වෙනස්. මම හිතන විදිහට රජයේ hospital එකකට වඩා ඉතින් private hospital එක සාමාන්‍යයෙන් වෙනස්නේ. ඉතින් වලට පුළුවන්කමක් තියෙනවා නම් යන්න. ඉතින් බැයි නම් කමක් නැහැ. මට කියන්න පුළුවන් එච්චරයි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් ආයෙත් සමාවෙන්න කියනවා බබව ඩිලිවරි කරපු ගමන්ම මට මේ වීඩියෝ එක ගේන්න බැරි වුණා. මොකද එතනදී ගොඩක් අය මගෙන් අහලා තිබ්බා සර්විස් එක හොඳයිද සහ මොකද්ද පේමන්ට් එක කොච්චරක් ගියාද කියලා. සමහර අය TikTok එකට ඇවිල්ලා එතනින්ම මැසේජ් කරලා අහලා තිබ්බා අනේ අක්කේ කොහොමද කියලා. ඉතින් මම එයාලට පෞද්ගලිකව රිප්ලයි කරා. ඉතින් මට මේ වීඩියෝ එක ගෙන්න තමයි බරක් උනේ. ඉතින් අදට මේ වීඩියෝ ඉතින් ඒකට සමාව වෙන්න කියලා මම කියනවා. ඉතින් මම හිතනවා අද ඔයාලා මගේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් දාන්න. මොන හරි දෙයක් තියෙනවා නම් comment එකක් කරන්න. මම පුළුවන් විදිහට ඔයාලට උත්තර දෙන්නම්. ඉතින් තවත් දවසක හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. එහෙනම්